එරබදු ඇරිලා නවසීලන්තයේ ශ්‍රී ලංකා මිත්‍රත්ව සංසදය අද දින මේ සියලුම ශ්‍රී ලාංකිකයන් අද දවස ප්‍රීතිමත් නව අවුරුදු උදාවත් සමගම සුබ අලුත් අවුරුද්ද සනිටුවන් කරන දවසක් පරිවර්තනය වුණා. මේ නව අවුරුදු උදානයේ සංවිධාන කටයුතු සම්බන්ධයෙන් ඔබතුමාට මොන වගේ අදහසක්ද ප්‍රකාශ කරන්න පුළුවන් ගරු සභාපතිතුමනි? බොහොම ස්තුතියි මුහම්මද් සදර්. ඇත්තටම අපේ විශේෂ සංස්කෘතික අංගයක් ලංකාවේ නම් මේක ජාතික උත්සවයක්. අලුත් අවුරුදු උදාව කියන්නේ අපේ සංස්කෘතික වටිනාකම් රැකගෙන ඔබට පේනවා ඇති ඉතාම විශාල ජනසංඛ්‍යාවක් අද වයිකඩ පුරවරේ නවසීලන්තයේ නගරයට ඇවිල්ලා ඉන්නවා. නවසීලන්තයේ ඉන්න ශ්‍රී ලාංකික ජනතාව තරම් ගොඩාක් ක්ලාසික කරලා තියෙනවා. විශේෂයෙන් ඔබට දකින්න පුළුවන් මොනතරම් ජන සංඛ්‍යාවක් සහභාගී වෙලා තියෙනවද කියලා මේ මිත්‍රත්ව සංගමයේ අවුරුදු උත්සවයේ වෙනුවෙන් බොහොම සන්තෝෂයි කියන්නේ අපේ සහභාගීත්වය සහ අපේ මේවර ප්‍රතිඵල අපිට දකින්න තියෙනවා අද දවසේ. අතිගරු ජනාධිපතිතුමා, එතකොට ගරු අග්‍රාමාත්‍යතුමිය, විදේශ කටයුතු අමාත්‍යතුමා සහ නවසීලන්තයේ ශ්‍රී ලංකා මහා කොමසාරිස්තුමා අපට ජාතික මෙහෙවරක් හැටියට මේ නව අවුරුදු උදාව බක්මහා උදානය සංවිධානය කරන්න අපිට ශක්තියක් ලබා දී තිබෙනවා. මේ සම්බන්ධයෙන් ගරු සභාපතිතුමනි මේ උත්සවයේ සමරන වෙලාවේ මොන වගේ අදහසක්ද ප්‍රකාශ කරන්න පුළුවන්? ඉතින් වසර 31ක් මේ ශ්‍රී ලංකා මිත්‍රත්ව සංගමය කරගෙන ආපු මේ මෙහෙවර හඳුනාගෙන ශක්තිමත් කරගෙන පිළිගෙන අපිට විශේෂයෙන් සුබ පැතුම් එකතු කරලා තියෙනවා. ගරු ජනාධිපතිතුමා වෙනුවෙන් අග්‍රාමාත්‍යතුමිය, විදේශ කටයුතු හා විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍යාංශයේ ගරු විජිත් පෙරේරත් ඇමතුමා, ඒ වගේම අපේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්තුමා ප්‍රසන්නගමගේ මහත්මයාත් අපිට සුබ පැතුම් පණිවිඩ එකතු කරලා තියෙනවා. ලංකාවේ පමණක් නෙමෙයි නවසීලන්තේ හැමිල්ටන් නුවර හැමිල්ටන් නගර සභාව වගේම හැමිල්ටන් වෙස්ට් ප්‍රාන්තයේ මන්ත්‍රීතුමාත් අද අපිත් එක්ක සම්බන්ධ වුණා. ඒ වගේම නගර සභාවේ නගරාධිපතිතුමා, නගර සභාවේ කවුන්සලර්ස්ලා අද ඇවිත් අපිට සුබ පැතුම් එකතු කරා අද දවසේ උදෑසන වැඩසටහනේදී. ඒ නිසා විශේෂයෙන්ම මේ රටවල් දෙකේම රාජ්‍යතාන්ත්‍රික අනුග්‍රහයට, රාජ්‍යතාන්ත්‍රික පිළිගැනීමට අපි අවුරුදු 31ක් කරගෙන ආපු මේ මෙහෙවර හඳුනා ගැනීම වෙනුවෙන් මම විශේෂයෙන් ඒ සියලු දෙනාට ස්තුතිවන්ත වෙනවා. මේ කටයුත්ත සඳහා අපට අනුග්‍රහය දායකත්වයේ ලබා තිබු කණ්ඩායම් ගොඩාක් සිටිනවා. මේ අය සම්බන්ධයෙන් ඔබතුමාට කෙටි හැඳින්වීමක් කරන්න පුළුවන්? අපි විශේෂයෙන් මතක් කරන්න ඕනේ මූලික වශයෙන්ම ශ්‍රී ලංකා මිත්‍රත්ව සංගමයේ ප්‍රධාන අනුග්‍රාහකයා වෙන්නේ නවසීලන්තයේ ලොතරැයි මණ්ඩලය. ප්‍රධානම මූල්‍ය බර තැන දරන්නේ ලොතරැයි මණ්ඩලය නවසීලන්තයේ. ඒ වගේම විවිධ අනුග්‍රාහක ආයතන ගොඩක් අපිට අපේ වැඩසටහන් හඳුනාගෙන ඒ වැඩසටහන් වෙනුවෙන් මුදල් යොදවනවා. විශේෂයෙන් මතක් කරන්න ඕන හැමිල්ටන් නගර සභාව. හැමිල්ටන් නගර සභාව අලුතෙන් එන ශ්‍රී ලාංකිකයෝ වෙනුවෙන්ම අද මේවර විශේෂ අපිට වැඩසටහනක් වෙනුවෙන් මූල්‍ය දායකත්වය ලබා දුන්නා. ඒ වගේම මතක් කරන්න ඕනේ පුද්ගලික ධන පරිත්‍යාගයන් ලබා දෙන හිතවතුන් අපේ ශ්‍රී ලාංකිකයෝ, ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයෝ මේ සියලුම තෑගි භෝග සහ මේ සියලු වියදම් වෙනුවෙන් ඒගොල්ලෝ අපිට අනුග්‍රහකත්වය දක්වලා තියෙනවා. කෝට්ස් චාට්පෙල් ආයතනයේ රෝයි දිසානායක මහත්මයා, එතුමා තමයි අද පැවැත්වෙන අවුරුදු උත්සවයේ ප්‍රධානතම අනුග්‍රාහකයා. ඒ වගේම තවත් බොහෝ ආයතන තිබෙනවා අපි වෙනුවෙන් අනුග්‍රහකත්වය දක්වලා. විශේෂයෙන් මතක් කරන්න ඕනේ අපිට මාධ්‍ය අනුග්‍රහය ලබා දුන්න ජාතික රූපවාහිනිය. ජාතික රූපවාහිනියේ සභාපතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලයට මම විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා. මොකද නවසීලන්තයේ විතරක් නෙමෙයි ලංකාවේ ඉන්න නවසීලන්තයේ ඉන්න හිතවතුන්ගේ පවුල්වල අය පවා රූපවාහිනිය, ජාතික රූපවාහිනිය මහගෙදරින් මේ පණිවිඩය දැකලා තිබුණා. දැකලා සුභාශිංසනය මොඩම එකතු කරලා තිබුණා. ඒ දැනුවත් වීමෙන් ආපු අය පවා අද මේ පරිශ්‍රය අපිට දැක ගන්න පුළුවන්. ඉතින් ඒ වෙනුවෙන් රූපවාහිනී මහගෙදරට සහ ඒ සභාපතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලයටත් මගේ විශේෂ ස්තුතියක් හිමි වෙනවා. අනිවාර්යයෙන්ම ස්තුතියි ගරු සභාපතිතුමනි. ඔබතුමාගේ මේ උතුම් කාර්යය, ඔබතුමාගේ අභිමානවත් නායකත්වයේ තුල මේ ශ්‍රී ලාංකිකයන් එකට ඒකරාශී කරමින් අද හැමිල්ටන් පුරවරේ ඓතිහාසික දිනයක් පරිවර්තනය කරමින් කරපු මේ උතුම් මෙහෙවර වෙනුවෙන්
ශ්‍රී ලාංකිකයන් සියලු දෙනා වෙනුවෙන් අපේ ගෞරවය, අපේ ස්තුතිය සහ අපේ ප්‍රණාමය ගෞරවපූර්වක ඔබතුමා ප්‍රමුඛ ශ්‍රී ලංකා මිත්‍රත්ව සංගමයට අපි පුද කර සිටිනවා. ස්තුතියි.